ආයුබෝවන් සියලුම දෙනාට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ Dialogverse Mobitel මොකද්ද හොඳම TikTok පැකේජ් එක කියලා. Oh my god! Wow! ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරන්න ඕන ඔයා මේ වීඩියෝ එක අන්තිමට බලුවොත් ඔයාට දැනගන්න පුළුවන් වෙනවා මොකද්ද හොඳම TikTok පැකේජ් එක කියලා. ඉතින් ඒ වගේම ඔයා අපේ channel එකට තමයි ඔල් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. හරි. එහෙනම් වෙඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. අපි දැන් බලමු මොකද්ද හොඳම TikTok පැකේජ් එක කියලා compare කරලා. හරි. අපි දැන් බලමු මුලින්ම Dialog TikTok packages. ඉතින් ඔයාලට dialog.lk official website එකට ගිහිල්ලා TikTok packages වර්ග මොනවද කියලා බලා ගන්න පුළුවන්. හරි. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් TikTok plans වර්ග කිහිපයක්. ඉතින් පළවෙනි TikTok plan එක තමයි 277 TikTok plan එක. ඉතින් මේ plan එකේදී TikTok use කරන්න අපිට GB 10ක් ලබා දෙනවා. ඒ වගේම මේ පැකේජ් එකේදී අපිට MBPS එකක ස්පීඩ් එකකින් තමයි SD quality එකක් යටතේ තමයි අපිට TikTok භාවිත කරන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ plan එක අපිට දින 30ක් කාලයක් භාවිත කරන්න පුළුවන්. හරි. ඊළඟ TikTok plan එක තමයි 297 TikTok plan එක. ඉතින් මේ plan එකේදී unlimited TikTok දින 7ක් භාවිත කරන්න පුළුවන්. හරි. ඊළඟ TikTok plan එක තමයි රුපියල් 997 TikTok plan එක. ඉතින් මේ plan එකේදී unlimited TikTok දින 30ක් use කරන්න පුළුවන්. හරි. මේ ටික තමයි අපිට Dialog TikTok plan වර්ග බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි. අපි දැන් බලමු Mobitel TikTok plan මොනවද කියලා. ඉතින් ඔයාලට mobitel.lk official website එකට ගිහිල්ලා මේ TikTok packages වර්ග මොනවද කියලා බලා ගන්න පුළුවන්. හරි. ඔයාලට මේ විදියට මේ site එකට ගිහිල්ලා packages වර්ග මොනවද කියලා දැනගන්න වගේ බලා ගන්න පුළුවන්. හරි. පළවෙනි plan එකේ විදියට non-stop TikTok රුපියල් 899 package එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ package එකේදී non-stop TikTok අපිට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට SD quality එකෙන් GB 40ක් යටතේ fair use policy එක යටතේ ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ GB 40 ඉවරනට පස්සේ ඔයාලට kbps 256ක ස්පීඩ් එකක් යටතේ TikTok භාවිතා කරන්න පුළුවන්. හරි. ඔයාලට මේ පැකේජ් එකේදී anytime data GB එකක් ලබා දෙනවා. ඒ වගේම මේ පැකේජ් එක දින 30ක් කාලයක් භාවිත කරන්න පුළුවන්. හරි. ඊළඟ පැකේජ් එක විදියට රුපියල් 289 දවස් 7 පැකේජ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එකේදී non-stop TikTok GB 10ක් දක්වා fair use policy එක යටතේ අපිට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම fair use policy එකකින් පස්සේ අපිට kbps 256ක ස්පීඩ් එකක් යටතේ TikTok භාවිත කරන්න පුළුවන්. හරි. ඉතින් මේ පැකේජ් එකේදී anytime data මෙගාබයිට් 250ක් ලබා දෙනා වගේම ඔයාලට මේ පැකේජ් එක දින 7ක් කාලයක් භාවිත කරන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි අපිට Dialog සහ Mobitel TikTok packages වර්ග ටික බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ packages වර්ග දෙක ගැන? ඉතින් මේ packages වර්ග ගැන ඔයාලා මේ වීඩියෝ එකට පහලින් මොකද හිතෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ packages වර්ග දෙකෙන් මොකද්ද හොඳම Dialog සහ Mobitel TikTok packages වර්ග වලින් මොකද්ද ඔයාලට හොඳම package එක කියලා මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්නත් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට පහලින් like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ යාළුවෙක්ට බලන්නත් අනිවාර්යයෙන්ම share කරන්න. හරි. එහෙනම් අදට මං ගිහිල්ලා එන්න. තවත් මේ වගේම brand new වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.